ඔක්තෝබර් 17 සිද්ධ වෙන ප්‍රබල ග්‍රහ විපර්යාසයකින් පස්සේ මාසය අවසන් වන තුරුම ඒ කියන්නේ ඔක්තෝබර් 31 දක්වා ලග්න 12ට සිද්ධ වෙන ග්‍රහ බලපෑම් පිළිබඳව. එතකොට මේ මාසයේ මුල් භාගයේදී සූර්යයා තුලා රාශියේ දුර්වලව හිටියා. ඒකම ඔක්තෝබර් 17 වෙනි දින සූර්යයා එම දුර්වල තත්ත්වයෙන් මිදී කුජට අයිති වෘශ්චික රාශියට දිවිසෙනවා. මේක ඉතින් ඉතාම වැදගත් ග්‍රහ මාරුවක්. මෙම ග්‍රහ මාරුවත් සමග ඔබට නැවතත් ආත්ම විශ්වාසය සහ ශක්තිය, ඒ වගේම නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපි බලමු මේ සූර්ය ශක්තිය ඔබගේ ලග්නයෙන් ලග්නයට කොහොමද බලපාන්නේ කියලා. එහෙනම් අපි බලමු මුලින්ම මේෂ ලග්නයට කොහොමද කියලා. මේෂ ලග්නය ගැන කතා කරනකොට සූර්යයා පැමිණෙන්නේ 8 වැන්නට. ඒ කියන්නේ අෂ්ටම ස්ථානයට. මේ දින කිහිපය තුළ ඔබගේ අවධානය යොමු වෙන්න ඕන සැඟවුණු ආදායම්, යම්කිසි සැඟවුණු ආදායමක් ඔබට තිබුණා නම් ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ වගේම මේ ණය මොනහරි ණය අරගෙන තියෙනවා නම් ඒ ණය ගෙවන්න ඒ පිළිබඳවත් පොඩ්ඩක් අවධානය යොමු කරන එක හොඳයි. ඒ වගේම මේ යම් මොකක් හෝ පර්යේෂණ වැඩ කටයුත්තකට ඔබ මේ සම්බන්ධ වෙලා හරි ඒ වගේ දෙයක් කරනවා නම් ඒ වගේ දේවල් වලට අවධානය යොමු කරන එක තමයි හොඳ මේ කාලේ. එතකොට ඊළඟට අපි බලමු මේ ආර්ථිකය කොහොමද කියලා. ආර්ථිකය ගැන කතා කරනකොට ඔබට මේ හදිසියෙන් මුදල් ලාභ ඒ වගේ දේවල් මේ නැස්තු ආකාරයට මේ ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ ඔය ණය සහ රක්ෂණ සම්බන්ධ වැඩවලදී ටිකක් පොඩ්ඩක් මේ වැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා මේ කාලේ. ඊගොට බලමු අපි ඔබගේ සෞඛ්‍යය කොහොමද කියලා. මේ ඔය අනවශ්‍ය ගැටුම් වලට ඒ වගේ දේවල් වලට නොයා ඉන්නවා නම් තමයි හොඳ. එතකොට මේ හිත පොඩ්ඩක් අර නිදහස් කරගන්න මේ පුළුවන් නම් ඒ වගේ ඒ කියන්නේ සෞඛ්‍යයට හොඳයි ඒකත්. අනිත් එක ඔය ගමන් බිමන් වලදී ඔය සුළු අනතුරු ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් මේ ප්‍රවේශමෙන් වැඩ කරන එක තමයි හොඳ. අපි බලමු ඊළඟට මේ වෘෂභ ලග්නය. වෘෂභ ලග්නය ගැන කතා කරනකොට මේ ඔබට සූර්යයා පැමිණෙන්නේ 7 වෙනි ස්ථානයට. කියන්නේ විවාහ ස්ථානයට. මේක ඔබගේ විවාහ සම්බන්ධතා සහ ව්‍යාපාරික හවුල්කාරීත්වය ගැන මේ කෙලින්ම මේක බලපානවා. එතකොට මේ සූර්යයා පැමිණීමත් එක්ක ඔබ ගැන කතා කරන්න තියෙන්නේ, ඒ කියන්නේ වෘෂභ ලග්නය ගැන කතා කරන්න තියෙන්නේ මේ සම්බන්ධතා ගැනයි ව්‍යාපාර ගැනයි. මූලික වශයෙන් මේ දෙක තමයි කතා කරන්න තියෙන්නේ. අපි මුලින්ම බලමු සම්බන්ධතා ගැන කොහොමද කියලා. එතකොට මේ සූර්ය ශක්තිය නිසා ඔබේ ජීවන සහකරු හරි හවුල්කරුවා හරි ඒ වගේ දේවලදී මේ නායකත්වය ගැනීමට උත්සාහ කරනවා. ඒ කියන්නේ ඔබේ සහකරුවෝ හෝ සහකාරියෝ හෝ හවුල්කරුවා හෝ ව්‍යාපාරයකදී හරි ඒ වගේ දේවල් මූලිකත්වය ගැන ගන්න තමයි උත්සාහ කරන්නේ. මේක ඉතින් සුළු මත ගැටුම් ඇතිවීමට මේ සිද්ධ වෙන කාලයක්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර අවබෝධයෙන් සහ ඉවසීමෙන් මේ වැඩ කටයුතු කරන එක තමයි හොඳ සම්බන්ධතාවලදී ඒ ගැන කතා කරනකොට. ඊළඟට මේ ව්‍යාපාර ගැන කතා කරනකොට හවුල් ව්‍යාපාර කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබට මේ ඒ කියන්නේ විශාල ලාභයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඊට පස්සේ ඔය මේ ගිවිසුම්
යම් යම් ගිවිසුම් අත්සන් කරනවා නම් ඉතින් ඒකටත් මේ කාලේ මේ ගොඩක් සුබයි. ඒකනත් අවධානය යොමු කරලා මේ වෘෂභ ලග්න හිමියන් වැඩ කටයුතු කරන්න මේ කාලේ. ඊළඟට අපි බලමු මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ට මේ සූර්යයා පැමිණෙන්නේ 6 වෙනි ස්ථානයට. ඒ කියන්නේ ශක්තිය ලැබෙන ස්ථානය. මේ නිසා තරඟකාරීත්වය එතකොට ණයවලට සහ රෝගවලට ඔබට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කාලයක් තමයි මේ සූර්යයා 6 වෙනි ස්ථානයට පැමිණීමේදී ඔබට මේ ලැබෙන වාසි. එතකොට අපි බලමු මුලින්ම මේ රැකියාව කොහොමද කියලා. රැකියාවේදී ඔබට සිටින තරඟකරුවන් හරි විරුද්ධවාදීන් හරි ඒ අය මේ පරාජය කරලා ඔබට ඉදිරියට යෑමට හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔය නීතිමය ගැටලු ඒ වගේ දේවල් තිබුණා නම් මේ ඔබට ඒ සම්බන්ධයෙන් ඒ දේවල් වලට විසඳුම් ලැබෙන කාලයක් තමයි මේ ඉස්සරහට එන්නේ. ඒක ගැන ඉතින් අවධානය යොමු කරලා වැඩ කටයුතු කරන්න. ඊට පස්සේ මේ සෞඛ්‍ය කොහොමද කියලා සෞඛ්‍ය සහ ඔබේ ණය යම් ඒ වගේ දේවල් ඒ කියන්නේ මුලින්ම බලමු අපි සෞඛ්‍ය ගැන. පැවති ඔය මොන හරි සුළු රෝග තත්ත්වයන් තිබ්බනම් ඒ වගේ දේවල් වලින් ඔබට මේ සුව වීමට මේ පුළුවන් කාලයක් තමයි එන්නේ. සෞඛ්‍ය ගැන කතා කරනකොට. ඊට පස්සේ මේ ණය මොන හරි අරගෙන තිබුණා නම් ඒ වගේ දේවල් මේ මොකක් හරි විදියකින් ණය වෙලා හරි තිබුණා නම් ඒවා ඔබට මේ ගෙවා ගැනීමට අවස්ථාවක් එනවා. ඉතින් ඒකට ඔබට ශක්තියක් ලැබෙනවා ණය ගෙවා ගැනීමට කොහෙන් හෝ සල්ලි මිල මුදල් ලැබෙන කාලයක්. එතකොට ඔබට මේ ණය වලින් නිදහස් වීමේ අවස්ථාවක් එනවා. ඒක ගැන අවධානය යොමු කරලා වැඩ කරන්න. ඊළඟට බලමු අපි මේ කටක ලග්න හිමියන්ට. කටක ලග්න හිමියන්ට මේ 17 වෙනිදායින් පස්සේ සූර්යයා පැමිණෙන්නේ 5 වෙනිදාට. ඒ කියන්නේ මේ පුණ්‍ය ස්ථානයට තමයි සූර්යයා පැමිණෙන්නේ. මේ මාරුවත් එක්ක ඔබගේ නිර්මාණශීලීත්වය එතකොට ආදරය එතකොට දරුවන් සම්බන්ධ ඒ වගේ දේවල් සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මුලින්ම ආදරය ගැන ඔබට කොහොමද කියලා. ආදර සම්බන්ධතා වලදී විශ්වාසය ඒ වගේ දේවල් ගොඩක් විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ආදර සම්බන්ධතාවලදී. ඒ වගේම මේ තනි පුද්ගලයන්ට ඒ කියන්නේ ආදරයක් හෝ සම්බන්ධතාවයක් නැතිව සිටින අයට අලුතෙන් ආදර සම්බන්ධතා එතකොට ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් අවස්ථාව ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ සම්බන්ධතා ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට බලමු අපි ආර්ථිකය. ආර්ථිකය ගැන බලනකොට ආයෝජන සහ ඔය කොටස් වෙළඳපොළ ඒ වගේ ශේෂ්ත්‍රවල පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන් කාලයක්. යන සුබ කාලයක් තමයි මේ වගේ දේවල් වලට අවධානය යොමු කිරීමෙන් ඔබට ලැබෙන්නේ. ඊගාවට දරුවන්ගේ වැඩ කටයුතු තියෙන්නේ ඒ වගේ දේවලුත් මේ සාර්ථක ඕනම දෙයක් දරුවන් පිළිබඳව සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා මේ කටක ලග්න හිමියන්ට මේ සූර්යයා 5 වෙනිදාට පැමිණීමෙන්. ඉතින් කටක ලග්න හිමියන්ටත් මේ කාලේ ගොඩක් සාර්ථක වීමේ හැකියාව තියෙනවා. අපි බලමු ඊළඟට මේ සිංහ ලග්නයට. සිංහ ලග්නය ඔබට මේ ඔබේ අධිපති ග්‍රහයා වන සූර්යයා පැමිණෙන්නේ 4 වෙනිදාට. ඒ කියන්නේ ගෘහ ස්ථානයට තමයි සූර්යයා පැමිණෙන්නේ. එතෙන්ද අපිට කතා කරන්න තියෙන්නේ මූලික වශයෙන් නිවස සහ පවුල ඒ වගේම දේපල
ඒ වගේ දේවල් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. අපි මුලින්ම බලමු මේ නිවස ඒ කියන්නේ පවුල ගැන. ඔබගේ අවධානය මේ දිනවල ගෘහ ජීවිතයට ගැන ගෙදර ගැන තමා මමට සහ එතකොට නිශ්චල දේපල ඒ වගේ දේවල් වලට පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම ගෙදරට නායකත්වය දෙන්න ඔබට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මූලික ගෙදරට මූලිකත්වය අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙන කාලයක් මේ කාලය. ඊළඟට බලමු දැන් ගෙදර වගේම තමන්ට යම්කිසි දේපලක් තියෙනවා නම් ඒ සම්බන්ධව කතා කරනකොට ගෙදරක් කොහොම තියෙනවා නම් නිවසක් අලුත් වැඩියා කිරීමට ඒ වගේ දේවල් වලට ඔබ යොමු වීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම ඉඩම් වලදී ඉඩම් මිලදී ගැනීමට වාහනයක් මිලදී ගැනීමට වගේ ඒ වගේ දේවල් සැලසුම් කරන්න හොඳ කාලයක් තමයි මේ කාලය. ඉතින් සිංහ ලග්න හිමියන්ටත් මේ සූර්යාගේ ග්‍රහමාරුවත් එක්ක යම් විදිහකට සුබ කාලයක් තමයි සිංහ ලග්න හිමියන්ටත් උදා වෙන්නේ. ඊළඟට බලමු අපි කන්‍යා ලග්නයට. කන්‍යා ලග්න හිමියන්ට සූර්යයා පැමිණෙන්නේ 3 වෙනිට. ඒ කියන්නේ 3 වෙනි ස්ථානයේට. ඒ කියන්නේ ධෛර්ය සම්පන්න ධෛර්ය ලැබෙන ස්ථානයේට. ඉතින් ඔබගේ කතා කරනවා නම් sannivedana හැකියාව ධෛර්ය ඒ වගේ දේවල් විශාල වශයෙන් ඉහළ යන්න පුළුවන් ස්ථානයේ තමයි සූර්යයා පැමිණෙන්නේ. එතකොට මෞලික වශයෙන් කතා කරන්න තියෙන්නේ තමන්ගේ sannivedana සහ ජයග්‍රහණ මේ ධෛර්යය ඒ වගේ දේවල් තමයි මේ කාලය තුලදී කතා කරන්න වෙන්නේ. මුලින්ම බලමු sannivedana කොහොමද කියලා. ඔබගේ අදහස් පැහැදිලිව බලගතව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා මේ කාලේ. එතකොට ඔය විකුණුම් එතකොට අලෙවිකරණය එතකොට ඔය මාධ්‍ය ශාස්ත්‍රයේ සිටින අයට ඒ වගේ දේවල් කරන අයට මේ විශාල සාර්ථකත්වයක් ලැබෙන්න පුළුවන් කාලයක් මේක. ඉතින් ඒ ගැන අවධානය යොමු කරලා වැඩ කටයුතු කරන්න කන්‍යා ලග්න හිමියන්. ඊට පස්සේ ජයග්‍රහණ ලැබෙන කාලයක් තමයි මේ කාලය. ඔය කෙටි ගමන් ඒ වගේ සාර්ථකව කෙටි ගමන් බිමන් වලින් ජයග්‍රහණ යම් කුමන හෝ දේවල් ඒ සම්බන්ධව ජයග්‍රහණ ලැබීමට හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔය සහෝදර සහෝදරියන්ගේ තමන්ගේ පවුලේ අය ඒ අයගෙන් මේ ලොකු සහයෝගයක් ලැබෙනවා මේ කන්‍යා ලග්න හිමියන්ට මේ සූර්යයා 3 වෙනිට පැමිණීමත් සමග. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔබට සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන සහයත් එක්ක ඔබට ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ ගැන ඉතින් ඔබ අවධානය යොමු කරලා වැඩ කටයුතු කරන්න මේ මාසේ 31 වෙනකන් ඒ කාලේ තුලදී ඔබට ඒ ලැබෙන තියෙන දේවල් ඒ ගැන ඉතින් අවධානය යොමු කරගෙන ඉතින් වැඩ කටයුතු කරගෙන යන්න. ඊළඟට බලමු මේ තුලා ලග්න හිමියන්. තුලා ලග්නය ගැන කතා කරනකොට සූර්යයා ඔබගේ ලග්නයෙන් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙලා සූර්යයා පැමිණෙන්නේ දෙවැන්නට. ඒ කියන්නේ ධනස්ථානයට. ධනය ගැන කතා කරන ස්ථානයට තමයි සූර්යයා පැමිණෙන්නේ. ඉතින් ඒක ඉතාමත් වැදගත් මේ ගැන කතා කරනකොට. මේ ගැන කතා කරද්දී මේ කතා කරන්න තියෙන්නේ ආර්ථිකය සහ පවුල ගැන. ඉතින් අපි මුලින්ම බලමු ආර්ථිකය කොහොමද කියලා. මුදල් ලැබීම සහ ස්ථාවරත්වය මේ දෙකම ඇති වෙනවා. මුදලුත් ලැබෙනවා ස්ථාවර කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. එතකොට නව ආදායම් මාර්ග ස්ථාවර වෙනවා. නව ආදායම් මාර්ග අනිවාර්යෙන් ස්ථාවර වෙන කාලයක් තමයි මේක.
ඒ වගේම ඔබගේ වටිනාකමක් ලැබෙනවා ඔබ කතා කරන වචනයට. ඉතින් ආර්ථිකය ගැන කතා කරනකොට ඔබ කතා කරන වචනත් එක්ක ඔබට වටිනාකමක් ලැබෙනවා. ඒ දේවලුත් එක්ක තමයි ඔබට ඔබගේ සාර්ථකත්වය මෙතනදී ලැබෙන්නේ ඔබේ ආර්ථිකය ගැන කතා කරනකොට. ඊට පස්සේ අපි බලමු පවුල ගැන. එතකොට ගෙදර කොහොමද කියලා. එතකොට ඔබ කතා කරන විට බලයක් සහ ආත්ම විශ්වාසය වැඩි වෙන කාලයක් ගෙදර ගැන කතා කරනකොට, පවුල ගැන කතා කරනකොට. එතකොට ඔබගේ අදහස් වලට පවුලේ අයගේ වැඩි අවධානයක් ලැබෙනවා. ඔබ කතා කරන දේවල් වලට. ඉතින් ඒකත් එක්ක යම් විදිහකට අවධානය වැඩි වීමත් එච්චර හොඳ නෑ නේද? ඒ හින්දා අර මේ යම් විදිහකට අර කතා කරන එකත් චුට්ටක් පාලනය කරගන්න එක තමයි හොඳම දේ. ඉතින් ඒ ගැනත් ඉතින් අවධානය යොමු කරගෙන ඔබගේ ආර්ථිකය ඒ ගැනත් අවධානය යොමු කරගෙන මේ කාලේ මේ ඉදිරියට ඔබේ වැඩ කටයුතු කරගන්න හොඳ කාලයක් ඉතින්. ඊළඟට බලමු වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය ගැන කතා කරනකොට සූර්යයා වෘශ්චික ලග්නේ කෙලින්ම එන්නේ ලග්නයට. සූර්යයා කෙලින්ම ලග්නයට එන්නේ. කියන්නේ පළමුවෙන්නට. පළවෙනි ස්ථානයට තමයි එන්නේ. ඉතින් මේ මාසේ ඉතිරි කාලේ ඔබට විශාල වශයෙන් බලපෑම් ඇති කරනවා. සූර්යයා පළමුවෙන්නට පැමිණීමත්. එතකොට ඉතින් මේ කාලේ කතා කරන්න තියෙන්නේ විශේෂයෙන්ම ශක්තිය සහ මේ ඔබ ගන්නා තීරණ ගැන. මුලින්ම අපි බලමු ඔබගේ ශක්තිය කොහොමද කියලා. ඔබට මේ වෘශ්චික ලග්නයේ මියන්ට ඔබට මේ අප්‍රමාණ ශක්තියක් සහ ජවයක්. එතකොට නායකත්වයට තියෙන ගුණාංග. ඉතින් ඒ වගේ දේවල් ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබට මේ රෝග පීඩා ඒ වගේ දේවල් තිබුණා නම් මොනවා හරි ඒ වගේ ඉක්මන් සුවයක් ලැබීමේ හැකියාව ලැබෙනවා මේ කාලය තුල. ඉතින් ඒ දේවල් ඉතින් ඔබ ඒ ගැන අවධානය යොමු කරගන්න. ඊට පස්සේ තීරණ ගැනීමේ හැකියාව ගැන කතා කරනකොට ඔබගේ ආත්ම විශ්වාසය උපරිම මට්ටමට එනවා මේ කාලේ. ඉතින් ඒකත් එක්ක අර ප්‍රමාදව තිබ්බ මොනවා හරි තීරණයක් ගැනීමේ හැකියාවක් නැතුව තිබුණා නම් ඔබට මේ කාලය තුල ශනිකව ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාවක් එනවා. ඒ සම්බන්ධව මේ පෙළඹවීමේ මට්ටමකට ඔබපත් වෙනවා. ඉතින් අර ශනික තීරණ ගැනීම සමහර වෙලාවට මේ එච්චර හොඳත් නැහැ. ඉතින් ඒක නම් හිතලා බලලා ගන්න එක තමයි හොඳම දේ. කොහොම හරි මේ කාලය ඔය අලුත් වැඩ මොනවා හරි ආරම්භ කරන්න හිතාගෙන හිටියනම් මේ කාලය ඒ වගේ දේවල් වලට ගොඩක් සුබයි ඔබට. ඉතින් ඒ සම්බන්ධව ඉතින් ඔයාලා බලලා වැඩ කටයුතු කරගන්න. ඊළඟට බලමු අපි ධනු ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියන් ගැන කතා කරනකොට නම් මේ සූර්යයා කෙලින්ම පැමිණෙන්නේ 12 වෙනිදාට. 12 වෙනිදා ගැන කතා කරනකොට වය පක්ෂය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. වය වෙන ස්ථානයේට. ඉතින් මේ ගැන කතා කරනකොට ඔබගේ අවධානය වැඩිපුර වශයෙන්ම කතා කරන්න තියෙන විදේශ කටයුතු ඒ වගේ දේවල්. එතකොට වියදම් අධ්‍යාත්මික කටයුතු ඒ වගේ තමයි ඉතින් කතා කරන්න තියෙන්නේ. මූලික වශයෙන් වියදම් ගැනයි Tamanට යම්කිසි වාසනාවක් තියෙනවා නම් ඒ වගේ දේවල් ගැන තමයි කතා කරන්න තියෙන්නේ ධනු ලග්න හිමියන්ට. අපි බලමු මුලින්ම වියදම් වෙන විදිහ කොහොමද කියලා. ඔය මේ අනවශ්‍ය වියදම් තියෙන්නේ. අවශ්‍ය නැති දේවල් වලට වියදම් කරන්නේ. එන්න ඒ වගේ දේවල් ටිකක් පාලනය කරගන්න එක තමයි මේ කාලය තුල ධනු ලග්න හිමියන්ට හොඳම දේ. ඊට පස්සේ විශාල ආයෝජන කියන්නේ
ආයෝජනය කරනවා ලොකුවට. ඒ වගේ දේවල් වලින් වැළකෙන එක තමයි හොඳම දේ. ඒ කියන්නේ වියදම් පාලනය කරගන්න ඕන කාලයක් තමයි ධන ලග්න හිමියන්ට මේ කාලේ එළඹෙන්නේ. ඉතින් ඒ ගැන ටිකක් හොඳ අවධානයෙන් ඉන්න එක තමයි හොඳම දේ. ඊට පස්සේ වාසනාව ගැන කතා කරනකොට ඔය විදේශීය සම්බන්ධතා ඒ වගේ දේවල් මොකක් හරි සම්බන්ධතාවයක් තිබුණා නම් විදේශීය වශයෙන් ඒ වගේ දේවල් සාර්ථක වීමේ හැකියාව තියෙනවා මේ කාලේ. එතකොට මානසික නිදහස ඒ වගේ දේවලුත් ලැබෙනවා. එතකොට ඔය භාවනාව ඒ වගේ භාවනා කරන්න ඒ වගේ දේවල් කරනවා නම් හොඳයි මේ කාලේ. ඊට පස්සේ ආගමික කටයුතු ඒ වගේ දේවල් වලටත් යොමු වෙන්න හොඳ කාලයක්. එතකොට ඔය ව්‍යායාම් ඒක සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් ඒ වගේ දේවල් වලට මේ යොමු වෙනවා නම් හොඳයි ධන ලග්න හිමියන්ට. ඒ කියන්නේ තමයි ධන ලග්න හිමියන් ගැන කතා කරනකොට මේ සූර්යයා 12 යන්නට පැමිණීමත් එක්ක ධන ලග්න හිමියන්ට මේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඒ ගැන මේ ටිකක් අවධානය යොමු කරලා ධන ලග්න හිමියන් මේ කාලය තුල වැඩ කටයුතු කරගෙන යන එක තමයි හොඳම. ඊළඟට බලමු මේ මකර ලග්න හිමියන්ට කොහොමද කියලා. මකර ලග්න හිමියන් ගැන කතා කරනකොට සූර්යයා පැමිණෙන්නේ 11 යන්නට. 11 යන්න කියන්නේ මකර ලග්න හිමියන්ගේ කතා කරනවා නම් සූර්යයා පැමිණෙන්නේ ලාභ ලැබෙන ස්ථානයට. මකර ලග්න හිමියන්ගේ. ඉතින් මේක මේ ඔබගේ ආර්ථිකය, එතකොට සමාජ සම්බන්ධතා ඒ වගේ දේවල් ගොඩක් ශක්තිමත් වෙන කාලයක්. එතකොට මේ මකර ලග්න හිමියන්ගේ මේ කාලය තුල අපිට කතා කරන්න තියෙන්නේ ආර්ථිකය සහ සමාජය. ඒ පසුබිම තමයි. එතකොට ආර්ථිකය ගැන කතා කරනකොට ඔබගේ ආදායම් ලැබෙන මාර්ග මේ ඉහළ යෑමට හැකියාව තියෙනවා. ආදායම ලැබෙනවා කියන එක ඉතින් හොඳයිනේ. ඉතින් තමන්ගේ දියුණුවනේ. එතකොට ව්‍යාපාර කරන අයට, එතකොට රැකියා මොනවා හරි රැකියා කරන අයටත් මේ ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක් මේ මකර ලග්න හිමියන්ගේ මේ සූර්යයා 11 වන්නට පැමිණීම. ඊට පස්සේ සමාජය ගැන කතා කරනකොට මිතුරන්ගේ සහාය ලැබෙනවා. ළමන්ට සිටින මිතුරන්ගේ තමන් කරන ඕනම දෙයකට සහයෝගය ලැබෙනවා මේ කාලේ. ඊට පස්සේ සමාජයේ තත්ත්වය තමන්ට තිබුණ තත්ත්වයේ ඉහළ යන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා මේ කාලේ. එතකොට මොකක් හරි මොනම දෙයක හරි යම්කිසි බලාපොරොත්තු මේ තියාගෙන හිටියා නම් මට මේ දේවල් කරගන්න පුළුවන් හැකියාව තියෙයි කියලා ඒ වගේ දේවල් කරගැනීමේ හැකියාව ලැබෙනවා මේ මකර ලග්න හිමියන්ට මේ සූර්යයා 11 වන්නට පැමිණීමත් එක්ක. ඉතින් මකර ලග්න හිමියන්ට මේ කාලේ ගත්තාම සුබ කාලයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට බලමු කුම්භ ලග්න හිමියන්ට. කුම්භ ලග්න හිමියන් ගැන කතා කරනකොට සූර්යයා පැමිණෙන්නේ 10 වෙනිට 10 වෙනි ස්ථානයට. 10 වෙනි ස්ථානය ගැන කතා කරනකොට කර්ම ස්ථානය ගැන තමයි කතා කරන්න වෙන්නේ. කර්ම ස්ථානය කියන්නේ ඉතින් තමන් කරලා තියෙන පින්පව් අනුව තමන්ට මේ කර්ම ඵල දෙන ස්ථානය. ඉතින් ඔබගේ අර වෘත්තීය ජීවිතය ඒ වගේ තමන්ගේ තත්ත්වය මේ පිළිබඳව තමා මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට අපි මුලින්ම බලමු රැකියාව ගැන. වෘත්තීය ගැන කතා කරනකොට රැකියාවනේ. රැකියාවේ ගැන කතා කරනකොට ඔබට උසස් වීම සහ ව්‍යාපෘති බලගත් පුද්ගලයන්ගේ සහාය ලැබීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ මේ නායකත්ව හැකියාව ඒ සම්බන්ධයෙන් ඔබ
කැපී පෙරෙන තමන් කැපී පෙරෙන කාලයක් තමයි මේ උදා වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේ තමන්ගේ සාර්ථකත්වය කොහොමද කියලා. රැකියාවේදී ගත්තොත් ඔබේ අදහස් වලට ඔබ කතා කරන දේත් එක ඔබට ගෞරවය ඔබ පිළිගැනීමේ හැකියාව ලැබෙනවා මේ කාලේ. ඉතින් ඔබට මේ කාලේ ඒකත් එක්ක ඔබට කීර්ති ප්‍රශංසා ඒ වගේ දේවල් ඉහළ යන කාලයක්. ඉතින් ඔබට මේ කුම්භ ලග්නයේ ඉතින් ඔබට කර්මස්ථානය ගැන කතා කරනට ඔබට ඔබ කරලා තියෙන පින්පව් අනුව තමයි ඉතින් මේවා බලපාන්නේ. ඉතින් ඒකනේ ඉතින් අවධානයෙන් ඔබ කරන රැකියාව ඒ වෘත්තිය ඒ ගැන මේ අවධානය යොමු කරලා ඔබ මේ කාලය තුළ වැඩ කටයුතු කරගන්න. අපි ඊළඟට බලමු අවසාන රාශිය වන මීන ලග්නය ඔබට කොහොමද කියලා. මීන ලග්නය ගැන කතා කරනකොට සූර්යයා පැමිණෙන්නේ 9 වෙනි ස්ථානයට මීන ලග්න හිමියන්ට. ඒ කියන්නේ තමන්ට වාග්ය, ඒ කියන්නේ වාග්ය ලැබෙන ස්ථානයට. මේ ගැන කතා කරනකොට ඔබගේ වාසනාව සහ අධ්‍යාපනය ඒ වගේම යම්කිසි දුර ගමන් මොනහරි යොදාගෙන තිබුණා නම් ඒ වගේ දේවල් මේ සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබෙනවා මේ කාලය තුල. ඉතින් මේ ගැන කතා කරනකොට මුලින්ම අපිට මීන ලග්න හිමියන්ගෙන් කතා කරන්න තියෙන වාසනාව සහ තමන්ගේ අධ්‍යාපනය ගැන මූලික වශයෙන්. සූර්යයා 9 වෙනිට පැමිණීමත් එක්ක කතා කරන්න තියෙන්නේ. අපි බලමු මුලින්ම තමන්ට මීන ලග්න හිමියන්ට වාසනාව කොහොමද තියෙන්නේ කියලා. මීන ලග්න හිමියන්ගේ ඔබගේ මේ ප්‍රමාද වුණ මොනහරි වැඩ කටයුතු තියෙනවා නම් ඒ දේවල් වලින් තමන්ට වාසිදායක විදිහට වාසනාවන්ත විදිහට විසඳුම් ලැබෙනවා මේ මීන ලග්න හිමියන්ට මේ කාලය තුල. ඒ වගේම අධ්‍යාපනය ගැන කතා කරනකොට උසස් අධ්‍යාපනයට හරි ගුරුවරුන්ගෙන් මොනවාට හරි උපදෙස් අරගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ දේවල් වලට මේ හොඳ කාලයක් තමයි උදා වෙන්නේ අධ්‍යාපනය ගැන කතා කරනකොට මීන ලග්න හිමියන්ට. ඒ වගේම ආගමික වශයෙන් අධ්‍යාත්මික වැඩවලට මේ කාලේ මනසට ලොකු සහනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ සූර්යයා 9 වෙනිට පැමිණීමත් එක්ක මේ කාලේ මීන ලග්න හිමියන්ට. ඉතින් රාශි 12ටම කොහොමද මේ සූර්යයා 17 වෙනිදා පැමිණීමත් එක්ක 18 වෙනිදා ඉඳලා මේ මාසේ 31 වෙනකන් බල පැවැත්වෙන්නේ කියලා අපි රාශි 12ටම කතා කරා. හොඳයි එහෙනම් මේ ඔක්තෝබර් 17 වෙනිදා සූර්යයා මේ කුජට අයිති වෘශ්චික රාශියට පැමිණීමත් එක්ක මේ 18 වෙනිදා ඉඳලා මේ කාලය තුල ඔබට මේ කොහොමද මේක පවතින්නේ කියන එක ගැන තමයි අපි කතා කරේ. ඉතින් මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයට මේ ලැබෙන අලුත් ශක්තිය ඒ වගේම ආත්ම විශ්වාසය ඒ වගේ දේවල් නිවැරදි ලෙස යොදාගෙන ඔබට මේ කාලය තුල නිවැරදිව මේ දේවල් යොදා ගැනීමට හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වීඩියෝවට කැමති නම් ඔබ ලයික් කරලා තවත් මේ වගේ නිවැරදි ජ්‍යොතිෂ දැනුම ලබා ගන්න කැමති නම් අපගේ භාවි ජ්‍යොතිෂ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා. එතකොට ඔබට
මේ වගේ නිවැරදි ජ්‍යොතිෂය දැනුම සහිත වීඩියෝ නැවත ඔබ ගාවටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි එහෙනම් මේ සියලු දෙනාටම සුබ දවසක් කියලා නැවතත් මෙවැනි වීඩියෝවකින් හමු වෙන්න බලාපොරොත්තු ඇතිව අපි සමුගන්නවා.